සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් දෙයක් පෙන්වන්න හිතුණාද? හැමදාම වගේ හැමදාම දෙයක් පෙන්වන්න හිතෙනවනේ. අදත් දෙයක් පෙන්වන්න හිතුණා. බලන්නකෝ මේ පහුගිය කාලේ වැහපු වැස්සට මේකේ වතුර ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මේ උඩ පේන මට්ටමින් ගිහිල්ලා තියෙන්නේ. හරිද? මේ එහා පැත්තෙන් ඔය ඔයගලන් සද්ද නැති ගඟ යනවා. ඒත් ඔය තුනකට බෙදුන තැනකින් එක තැනකින් විතරයි ඔය ගඟ දැනට යන්නේ. මේ ඔක්කොම වේලිලා තියෙන්නේ මේ. සම්පූර්ණයෙන් පතුලටම හිඳිලා ඉතින් මේ තව දෙයක් ඉතින් මේ වගේ හිඳුනහම තමයි මේවා මේ හිඳෙන්නේ නැතුව මේ තිබ්බොත් මෙන්න මේ වගේ තැන් එහෙම හරි අමාරුයි ඈ. මේ පතුල බලන්න හරි අමාරුයි. පතුලක් බලනවා කියන්නේ ලේසි නෑ මේ වගේ ගඟක. ඉතින් මං කියන දේ ඔයගලන්ට තේරෙනවා ඇති. තේරෙන අයට තේරෙනානේ. ඉතින් ඒ වගේ බලන්නකෝ. මාර මේකක් තියෙන ඉතින් මේ වගේ තැන්වල ගොඩාක් පරිස්සමින් බලන්න ගල් හම්බෙනවා ගොඩක් වෙලාවට. ගල් හම්බෙනවා ඉතින් ගල් ළඟ තියෙන්නේ. ගල් ළඟ කිව්වම ඉතින් තේරුම් ගන්න ආ පොඩ්ඩක් ඉන්න මේ බලන්නකෝ. මේ එතන තිබිලා ගත්තේ ওই පාරේ හැමෝම තියෙනවා මේ. බලන්නකෝ පූණක්කන් කෑලි ලොකු. හොඳ ක්ලීන් ගලක් ඇතුලේ තියෙනවා. මේ බලන්න. ලස්සනයිනේ. මුන්න ඔය වගේ තමයි ඈ. ඔය වගේ හම්බෙන්න ඉඩ තියෙනවා. මේ ඉතින් බලන්නකෝ අපි යන්න පොඩ්ඩක් ඉස්සරහට බලන්න. ගංග පොඩ්ඩක් ඉස්සරහට බලන්න. කොහොම ඔය මේ වගේ සම්පූර්ණයෙන් හිඳිලා තියෙන්නේ. කවුරු හරි මෙතන හාරලා කවුරු හරි මෙතන හාරලා තියෙනවා පොඩ්ඩක් නේ. ඔතන හාරනවා කියන්නේ ඉතින් වතුර තියෙන දවසට අඩි 5ක් විතර ගැඹුර වේ ඔතන. වතුර තියෙද්දි. ඒදී අඩි 5කට යට ඉඳලා තමයි ටික හාරලා බලලා තින්නේ. මේ මෙතන උනත් එමේ මෙතන ලොකු වලක් තියෙන්නේ මේ. ඔකත් ඉතින් වතුර මට්ටමත් එක්ක මෙහි ඉඳන් බැලුවොත් සෑහෙන යටක්. මේවා ඉතින් වාසනාවන්ත තැන් chance තියෙන තැන් මේ හොයාගෙන පොඩ්ඩක් බැලුවට ඉතින් පාඩු නැහැ. හානියක් වෙන්නෙත් නැහැ. ඉතින් මේවා ඊගාව වැස්සට පිරෙනවා ගහගෙන යනවා. ඊගාව වැස්සට මේවා මේ කඳුනම් හානි කරන්න යන්න එපා. යූරු හානි කරන්න යන්න එපා. ඒවා ගොඩක් දුරට ඉතින් පරිසරයට සෑහෙන විදිහට අයහපත් විදිහට බලපානවා. මේ වගේ ඉතින් තැනක ඉතින් පොඩ්ඩක් ඔය නාන්න ඇවිල්ලා හරි සෙක්ටරොත් ඉතින් පොඩ්ඩක් බැලුවා කියලා ඉතින් එහෙම හානියක් නැහැ. මොකද ඔය කොහොමද මේ වහින මේවා පිරෙන විදිහට මේ තියෙන මේ පොඩි ගල් එකක්වත් මේවැය රැඳින්නේ නැහැ. මේ ඔක්කොම ගහගෙන යනවා පහළට. ඊට පස්සේ අලුතෙන් එනවා තමයි මේවැය රැඳින්නේ. ඒ වගේ ලොකු වතුර ප්‍රමාණයක් එන මේ ගංගාවල් තමයි මේවා. මේ ඉතින් මේවා හැම මේ ඔය හිඳිලා තියෙන්නේ වේලිල්ලම හිඳිලා තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් එහෙම වේලෙන්න හිඳින බලාත් නෙවෙයි. දැන් ඉතින් මොන හේතුවකටද දන්නේ නැහැ. ඒ වැස්සත් නැහැ. ඒ දේශගුණය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන්නේ. ඔය පේනවනේ. බලනකොට නම් ඉතින් ලස්සනයි. ඒ වුණාට මේ හිතා ගන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර නම් මේ වගේ හිඳෙන අවස්ථා නෑ. ඉතින් දැන් ගොඩක් දුරට තියෙනවා. ගොඩක් දුරට හිඳෙනවා. මේ ඉතින් යද්දි බලාගෙන යන්න මොනවද තියෙන්නේ කියලා. සමහරට ඉතින් තියෙන්න පුළුවන්. පත කෑලි සෙට් වෙනවා මේ. ගොඩක් වෙලාවට පෙරිලා ආපුවානේ. උඩ හරිය තිබිලා මේ වගේ තැනක හම්බුනොත් පත ගල් හම්බ වෙනවා. මේ ඉතින් ඕගොල්ලන්ට මම දැක්කර මේ අපේ මුදිතයිත් මේ ළඟදී වීඩියෝ එකක් දාලා තියෙනවා. කාර් එකේ යන ගමන් මේ කියලා නිකන් ඉන්න එපා කොල්ලෝ ඔක්කොම මහන්සි වෙලා වැඩ කරන්න කියලා. ඉතින් ඇත්ත මම මේ කතාවට සම්පූර්ණ එකක වෙනවා. මේ අයියා අහගෙන ඉන්නවත් දන්නෙත් නැහැ. මේ ඉතින් මේ හැමෝම මෙහෙමයි. හැමෝම මොනවා හරි දෙයක් කරගන්න බලන්න. මොකද මේ නිකන් පැයක් ඉන්නවා කියන්නේත් ඒකෙන් මොනවා හරි උත්සාහයක් දරුවා කියලා හරි මොනවත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ගල් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන් කරන නෝරේ වෘතියක් ගල් විතරක් නෙවෙයි. ඕන දෙයක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. හම්බෙන්නේ නැති වුණාට ඉතින් මේ උත්සාහ කරා කියලා හරි හිත හදා ගන්න පුළුවන්. මම උත්සාහ කරා කියලා හරි හිත හදා ගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. ඒ නිසා හැමෝම උත්සාහ කරන්න. ජය වේවා.